Hey everyone, welcome back to my channel. ඔන්න ඉතින් අද සෝලෝ ට්‍රැවල් එකක් තමයි යන්න හදන්නේ. මෙහෙ ඉතින් ගොඩක් වෙලාවට සෝලෝ ට්‍රැවල් තමයි. ඒ වුණාට ඉතින් මේ වගේ ටිකක් දුරකට තනියම මම යන්නේ ෆස්ට් ටයිම්. ඉතින් මේ ප්ලේස් එක ගොඩක් ලස්සනයිලු. ෆොටෝස් වලින් වීඩියෝස් වලින් මම හරිම ලස්සනට දැක්කා. ඉතින් අපි ගිහිල්ලාම බලමු. දාදේප බීච් එක කියන්නේ බූසාන් වල තියෙන ලස්සනම බීචස් වලින් එකක්. මේක ටිකක් හැන්දේ ගංගලි බීච් වල තියෙන වයිබ් එකට වඩා වෙනස් කරලා තමයි කියන්නේ. එන්නකො ඉතින් අපි එතනට ගිහිල්ලාම බලමු කොයි වගේද කියලා. උඩට එනකොටම බේකරි අයිටම්ස් තියෙන ෂොප් එකක් හම්බුණා. මාත් දවල්ට කාලත් හිටියේ නැති නිසා ඉතින් මුලින්ම කරේ මෙතනින් කෑම ගත්ත එක ලොකු ගාණක් උනේ නැහැ. ඉතින් ඔක්කොටම කලින් පළවෙනි දේ තමයි කාලා ඉන්න එක. ඔන්න අද හොඳ අවුවක් තියෙනවා. මේ අවුව තිබ්බට සීතලයි. බීච් එක ළඟ නිසා හුළඟත් එක්ක සීතල ටිකක් දැනෙනවත් වැඩි. ටිකක් ඉස්සරහට ඇවිදලා ගිහින් බලමු බීච් එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ කොතනින්ද කියලා. මෙන්න මේ ටික තමයි මට වීඩියෝස් වල ගොඩාක්ම හම්බුනේ. හරිම ලස්සනයි. මෙතන වීඩියෝස් ගන්න, ෆොටෝ ෂූට් එකක් කරන්න හරිම ලස්සන ප්ලේස් එකක්. ඔයාලගේ වාහනයකින් එනවා නම් මෙතන ලොකු පාකින් ස්ලොට් එකකුත් තියෙනවා. එන්න ඉතින් අපි අතරට ගිහිල්ලා බලමු. මේක හරිම ලස්සන ට්‍රේල් එකක්. ඔයාලට මතකද ඊනිට් බ්ලයිඩන්ගේ කතා පොත්වල හරිම ලස්සනට පරිසරය ගැන විස්තර කරලා තියෙනවා. මට මෙන්න මේ හරිය ඉන්නකොට ඒ කතා පොත්වල තියෙනවා වගේ තමයි දැනුනේ. හරිම ලස්සන වටපිටාවක්. හිතන්න බෑ මේක තියෙන්නේ මේන් රෝඩ් එක කිට්ටුව කියලාවත්. මෙතන ඉද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්ලයිට්ස් ගොඩාක් පහතින් යන්නේ. හරිම ලස්සනයි මේ view එක. ලොකු රෂ් එකක් තිබෙන්නේ නැති නිසා මෙතනට වෙලා මේ ලස්සන view එක ටිකක් වෙලා බලාගෙන ඉන්න හිතුණා. හරිම ලස්සනයි. අවුව ටිකක් සැර එක තමයි අමාරු.
මෙතනින් තියෙනවා බීච් එකට එන්ට්‍රන්ස් එකක්. ඒ වුණාට තාම සන්සෙට් එකටත් ටිකක් වෙලා තිබ්බ නිසා මට හිතුණා ට්‍රේල් එකේ තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා බලන්න. බලමු තව ඉස්සරහනොත් ඇති එන්ට්‍රන්ස් එකක්. හරිම ලස්සනයි නේද? එහෙනම් ඉතින් අපිත් බීච් එකට බැහැලම බලමුද? එන්නකෝ යමුකෝ. ඉතින් මං අහලා තිබ්බා වගේම යොන්දේවල ගංගලිවල තියෙන ක්‍රවුඩඩ් ගතියට වඩා මෙතනට ආවම වෙනම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා සෝලෝ ට්‍රැවල් වලට ඒ වගේම සන්සෙට් එකට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා බලන්නම ඕනි. ෆැමිලි විදිහට, කපල්ස් විදිහට වගේම සෝලෝ ට්‍රැවලර්ස්ලටත් මෙතන හොඳටම අයිඩල් ප්ලේස් එකක් කියලා මටත් හිතුණා. ඉතින් ඔයාලා තව දෙයක් දන්නවද? BTS එකේ ඉන්න ජිමින් 2016 දී මෙන්න මේ බීච් එකේ ඉඳන් vlog එකක් කරලා තියෙන නිසා මේ බීච් එක BTS ෆෑන්ස්ලා අතර ෆේමස් කියලා. කොහොම හරි ඉතින් ඒක එක්ස්ට්‍රා ස්පෙෂල්. ඊළඟට බීච් එකේ මේ තියෙන සෑන්ඩ් නිසාත් මේ බීච් එක ටිකක් ෆේමස්. බලන්න ඒ සෑන්ඩ් සාමාන්‍යයෙන් ඩෙසර්ට් එකක තියෙන සෑන්ඩ් වගේ. ඔන්න ඉතින් මෙතනට වෙලා ඉඳගෙන අර ගෙනාපු කෑම ටික ඉතුරු ටිකත් කකා
අද දවස ඉවර කරන්න තමයි හදන්නේ. තව ටික වෙලාවකින් සන්සෙට් එකත් බලන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් ඊළඟටත් ආයෙ ලස්සන vlog එකකින් හම්බ වෙනකම් ඔයාලත් සතුටින් පරිස්සමට ඉන්න. ගිහින් එන්නම්. බයි.